Hello guys, welcome back to my channel. ඔන්න අද මම ඔයාලට පෙන්වන්න යන්නේ අද දවල්ට මම මොනවාද යුවේ කියලා. ඉතින් මම අද හිතුවා ඔයාලට කහ බතක් වෙන විදිහ පෙන්වන්න. මම හොඳට හාල් ටික අරගෙන හොදගෙන ඒකට පොල් කිරි දාලා ඒකට මම කුරුඳු පොතු, රම්පේ, කරාඹු නැටි ටිකක් ගම්මිරිස් ඇට ටිකක් දාලා මම බත් එක දැන් ලිපේ තියාගන්න තමයි යන්නේ. ඉතින් ඔයාලට කොහොමද? මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් ගොඩක් ස්තුතියි මගේ වීඩියෝස් ඔයාලා බලනවට. එහෙනම් අපි දැන් බලමු මම ඊළඟට මොනවාද උයන්නේ කියලා. එනසල් ඇට දෙක තුනකුත් ඔයාලා දාගන්න. මම එනසලුත් දාලා තියෙන්නේ. ඒ වගේම තමයි මම ලුණු ටිකකුත් හොඳට එකතු කරලා ඒක හොඳට කලවම් කරලා මම දැන් බත උයා ගන්න තමයි මේ යන්නේ. එහෙනම් ඔන්න අපි බලමු ඊළඟට මම මොනවාද හදන්න කියලා. මම අලගෙඩි ටිකක් අරගෙන ඒක හොඳට පොත්ත ඉවත් කරලා සෝදලා අරගෙන මේ විදිහට මම අල කෑලි කපා ගන්නවා. මොකද මම අද යන්නේ අල ටිකක් තෙල් දාන්න. ඉතින් අල ටික මම මෙහෙම කෑලි කපාගෙන තමයි ඒක මම මුලින් තඹ ගන්නේ. ඊට පස්සේ තඹලා අරගෙන තමයි මම අල ටික තෙල් දාන්න යන්නේ. මෙන්න මේ විදිහට අල කපා ගන්න. මම මේ විදිහට තමයි අල කපා ගත්තේ. ඉතින් ඒක මම දැන් භාජනයකට දාලා අල ටික තඹ ගන්න යන්නේ. හැබැයි අල තඹනකොට ගොඩාක් ඒක බෙරි වෙන්න තඹන්න එපා. සාමාන්‍යයෙන් ඒ කියන්නේ අල තැම්බිලාද කියලා බලන්න. අමුවටත් නෙමෙයි, බෙරි වෙන්නත් නෙමෙයි. ඉතින් මෙන්න මේ ගානට තඹගන්න. ඊට පස්සේ භාජනයක් ලිපෙට තියලා ඒකට අබෑට ටිකක් දාලා මම ඒකට තෙල් ටිකක් එකතු කරගත්තා. ඊට පස්සේ රම්ප, කරපිංචා, බීලුණු, ඊට පස්සේ සුදු ලුණු ටිකක් දාලා ඒක හොඳට තෙලේ බැදීගෙන එනකොට මම ඒකට කෑලි මිරිස් ටිකක් එකතු කර ගන්නවා. ඊට පස්සේ ඒකට සරක්කු චුට්ටකුත් දාලා අපහු මම ඒක හොඳට කලවම් කරගෙන චූටි වෙලාවක් තියාගත්තා. ඊට පස්සේ තමයි මම මේකට අල කෑලි ටික එකතු කරගන්නේ. අල කෑලි ටික එකතු කරගෙන ඒක හොඳට කලවම් කරගන්න ඕන. ඒ වගේම තමයි ලුණු එකතු කරේ නැහැ මම. ඊට පස්සේ තමයි මම ලුණු එකතු කරගත්තේ. අන්තිමට සීනි චුට්ටකුත් එකතු කරගත්තා. මේ තියෙන්නේ මම හදාගත්ත අල තෙල් දාපු එක. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් මම කොහොමද කුකුල් මස් කරි එකක් හදාගත්තේ කියලා. කුකුල් මස් ටික හොඳින් සීසන් කරලා තියාගෙන භාජනයක් ලිප තියලා ඒකට අබෑට ටිකක් දාලා තෙල් ටිකකුත් දාලා ඒ අබෑට ටික පුපුරනකොට මම ඒකට දාගන්නවා මිරිස් කුඩු ටිකක්. ඊට පස්සේ තමයි මම මස් ටික එකතු කරන්නේ. මිරිස් ටික හොඳට තෙලේ බැදුනට පස්සේ මම ඒකට මස් ටික එකතු කරගන්නවා. මස් ටික හොඳට කලවම් කරලා තෙලේ චුට්ටක් බැදුනට පස්සේ තමයි මම ඒකට එකතු කරගන්න යන්නේ තලාගත්ත ඉඟුරුයි සුදු ලුණුයි. මම මේ වෙලාවේ තමයි ඉඟුරු සුදු ලුණු එකතු කරගන්න යන්නේ. ඒ වගේම තමයි ඒකටම මම දාගන්නවා කරපිංචා, රම්ප, ඒ වගේම තමයි අමු මිරිස් ටිකක් එකතු කරගන්නවා. මම හැබැයි කුකුල් මස් එක සීසන් කරේ සියඹලා දාලා. සමහර අය ගොරකා දානවා, තක්කාලි දානවා. නමුත් මම අද මගේ කුකුල් මස් එක මම සීසන් කරලා තියෙන්නේ සියඹලා වලින්. සියඹලා යුෂ මං මුලින්ම එකතු කරගෙන තියෙනවා කුකුල් මස් කරියට. ඊට පස්සේ ඒක හොඳට කලවම් කරගෙන අපි ඒක හොඳට උයා ගමු. ඊට පස්සේ අපි බලමු කුකුල් මස් කරි එක කොහොමද තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහට තමයි මගේ රෙසිපි එකක් තමයි මේක. ඉතින් මම දන්නේ නැහැ ඔයාලා කොහොමද උයන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අන්තිමට මගේ කුකුල් මස් කරි එක ආවේ. ඉතින් කුකුල් මස් උයලා අල තෙල් දාලා ඊට පස්සේ අපි දැන් බලමු මගේ බත් එකත් ඔන්න ඉදිලා ඉවරයි. බත් එක හොඳට කූරු ගාලා අරගෙන ඒකේ තියෙන කැට කඩලා බත් එක ඔන්න මම මේ විදිහට හදාගත්තා. ඊට පස්සේ මම හිතුවා ඔයාලට මම ආසම කරන දෙයක් තමයි වම්බොටු මෝජු කියන්නේ. ඉතින් වම්බොටු මෝජු එකකුත් හදාගන්න.
වම්බොටු ටික හොඳට හොදලා අරගෙන පෙති කපලා මම ඒක මෙන්න මේ විදිහට රවුම් පෙති කපලා අරගෙන මම මේ විදිහට බැද ගන්නවා. ඊට පස්සේ ඒ වාජනයේටම මම අමු මිරිස් ටිකක් එකතු කර ගන්නවා. අමු මිරිසුත් ඒ විදිහට අපි රන්වන් පාට වෙනකන් හැබැයි ඒකේ අර කොළ පාට ගතිය යන්නේ නැති වෙන්න අපි ටිකක් ඒක බැද ගන්න ඕන. ඊට පස්සේ මම ඒකට ලුණුත් දාලා මේ විදිහට රන්වන් පාට වෙනකන් බැද ගන්නවා. ඉතින් ඒ ඔක්කොම එකට බැදගත්තට පස්සේ හැබැයි ඔයාලට පුළුවන් මේකට දාගන්න කරපිංචා ටිකක් වුණත් ඔයාලට පුළුවන් මේකට බැදලා අරගෙන දාගන්න. ඉතින් අද මගේ ගෙදර කරපිංචා අඩුයි. ඒ හින්දා ඔන්න මං කරපිංචා දැම්මේ නැහැ. ඊට පස්සේ මැටි භාජනයක් අරගෙන ඒකට විනාකිරි මං හැබැයි මේකට දැම්මේ ඇපල් සයිඩ් විනෙගර් දැම්මේ. ඒකට විනාකිරි දාලා මම ලුණු චුට්ටක් දාලා ඒකට අබ පවුඩර් එක දාලා ඊට පස්සේ මම අර බැදගත්ත වම්බුටුයි අමු මිරිසුයි ලුණුයි ඔක්කොම එකට කලවම් කරගත්තා. මෙන්න මේ විදිහට. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත කුකුල් මස් කරිය. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත වම්බුටු මෝජු එක. දැන් නම් හැබැයි ඔන්න මට ගොඩාක් බඩගිනි. ඉතින් හොඳටම බඩගිනි වෙලා ඉන්නේ. ඉතින් මම දැන් කන්නයි යන්නේ. ඉතින් මේ තියෙන්නේ මම මගේ බෙදාගත්ත දවල් කෑම එක. ඉතින් වම්බොටු ටිකක් දාගෙන කුකුල් මස් චුට්ටකුත් දාගෙන ඉතින් අල තෙල් දාලා ඒකටම හරියන්න පපඩමයකුත් වැදගත්තා. එහෙනම් ඉතින් ඔන්න මම දැන් කන්නයි යන්නේ. එහෙනම් ඔයාලගේ කෑම එකේ රස බලන්න. Thank you so much.